මිනස්සාන් කොන්නිචිවා සුබ දවසක් ඔයාලට. අපි මේ වෙනකොට අපේ අක්ෂර පාඩම් මාලාවේ හිරඟන අක්ෂර හෝඩියට අදාළ මූලික කොටස් ටික අවසන් කරලා තියෙනවා. ඉතින් අපි මේ අක්ෂරවලට අදාළ ස්වර දීර්ඝ කිරීමට තමයි සූදානම් වන්නේ. අපි ජපන් භාෂාවෙන් දීර්ඝ ස්වර වලට කියන්නේ හිරඟනා චෝ ඔන් කියලා. එහෙනම් අපි දැන් බලමු ජපන් භාෂාවේ හිරඟන හෝඩිය ඇතුලේ තියෙන දීර්ඝ ස්වර කොහොමද සකස් කරන්නේ කියලා. ඔයාලට මතක ඇති අපි ජපන් භාෂාවේ ස්වර අක්ෂර පහක් ඉගෙන ගත්තා. මොනවද ස්වර අක්ෂර පහ? ආ, ඊ, ඌ, ඒ, ඕ. මොකද්ද? ආ, ඊ, ඌ, ඒ, ඕ වශයෙන් අපි ස්වර අක්ෂර පහක් ජපන් භාෂාවේ හඳුනා ගත්තා. අපි හිරඟන හෝඩියේ සම්බන්ධ මීට කලින් වීඩියෝ වල ඉගෙන ගත්ත සියලු ශබ්ද නිර්මාණය වුණේ මෙන්න මේ ආ ඊ ඌ ඒ ඕ කියන ස්වර ශබ්ද පහ මත. එහෙනම් අපිට කිසිම තර්කයක් නැහැ මේ දීර්ඝ ස්වරත් නිර්මාණය වෙන්නේ මෙන්න මේ ආ ඊ ඌ ඒ ඕ කියන ස්වර ශබ්ද පහ මතම. අපිට සිංහල භාෂාව, දෙමළ භාෂාව වැනි භාෂාවල ආ කියන අක්ෂරය ආ කියලා පිල්ලමක් යොදලා දීර්ඝ කරන්න පුළුවන්. නමුත් ජපන් භාෂාවේ අපිට එහෙම ආ කියන අක්ෂරය දීර්ඝ කරන්න පිල්ලමක් නැහැ. එහෙනම් අපි බලමු කොහොමද මේ ආ කියන අක්ෂරය දීර්ඝ කරන්නේ කියලා. දැන් මේක බලන්න. ආ කියන ස්වර ශබ්දයට තව ආ කියන ස්වර ශබ්දයක් ලිව්වම ආ කියලා මේක උච්චාරණය වෙනවා. එහෙනම් අපිට ඊ කියන ස්වර ශබ්දයටත් තව ඊ කියන ස්වර ශබ්දයක් එකතු කරාම ඊ කියලා උච්චාරණය කරන්න පුළුවන්. ඒ වගේ අපිට ඌ කියන ස්වර ශබ්දයටත් නැවතත් ඌ කියන ස්වර ශබ්දයක් එකතු කරාම ඌ කියලා උච්චාරණය කරන්න පුළුවන්. ඒ වගේම ඒ කියන ස්වර ශබ්දයට ඒ කියන ස්වර ශබ්දයක් එකතු කරාම ඒ කියලා උච්චාරණය කරන්නත් පුළුවන්. ඒ වගේම ඕ කියන ස්වර ශබ්දයට ඕ කියන ස්වර ශබ්දයක් එකතු කරාම ඕ කියලා උච්චාරණය කරන්නත් පුළුවන්. එහෙනම් ජපන් භාෂාවේ හිරඟන අක්ෂර මාලාව තුළ අක්ෂර දීර්ඝ වෙන්නේ මෙන්න මේ විදියට. ස්වර ශබ්දයකට තවත් ස්වර ශබ්දයක් එකතු කිරීමෙන් තමයි අපි දීර්ඝ ස්වර අක්ෂරයක් නිර්මාණය කරගන්නේ. හරි. ස්වර ශබ්දයක් ළඟට මෙහෙම එකක් දැම්මම දීර්ඝ කරන විදිය දැන් ඔයාලට තේරෙනවා. ඒක හරිම ලේසි. ඒ කියන්නේ අයන ළඟට තව අයන්නක් දැම්මම ආ කියලා, ඊයන ළඟට ඊ කියන ස්වරයක් දැම්මම ඊ විදියටත්, ඌ ළඟට ඌ කියලා තව අක්ෂරයක් දැම්මම ඌ විදියටත්, ඒ ස්වරය ළඟට ඒ කියන ස්වරයක් දැම්මම ඒ කියලත්, ඕ කියන ස්වරය ළඟට ඕ කියන ස්වරයක් දැම්මම ඕ කියලත් මේක දීර්ඝ වෙනවා. අපිට ස්වරයක් විදියට මේ අක්ෂර දකින්න පුළුවන් සමහර තැන්වල විතරයි. නමුත් අපිට ස්වර ශබ්ද සැඟවිලා තියෙද්දි හමු වෙන්නත් පුළුවන්. අපි බලමු මොනවද ඒ කියලා. දැන් මම අක්ෂර කිහිපයක් ලියනවා. මේ බලන්න, මේ තියෙන්නේ කයන්න. ඔයාලට මේක ඇතුලේ ස්වර ශබ්දයක් ඇහෙනවද? ඇහෙනවනේ. කයන්න නිර්මාණය වෙන්නේ අල් කයන්නයි අයන්නයි එකතු වෙලා. එතකොට මේ කයන්න ඇතුලේ තියෙන ස්වර ශබ්දය තමයි අයන්න. එහෙනම් අපිට මේ කයන්න කියන අක්ෂරය ඇතුලේ ස්වරයක් තියෙනවා නම් එයාව දීර්ඝ කරන්නත් අපිට මේ ස්වර අක්ෂරයක් දාන්න පුළුවන්. මෙතන තියෙන එකම වෙනස තමයි මේ කයන්න කියන අක්ෂරය තුල ස්වර අක්ෂරය තියෙන්නේ හැංගිලා. එතකොට මේ කා කියන අක්ෂරය ඇතුලේ ආ කියන ස්වර ශබ්දය හැංගිලා තියෙනවා. එහෙනම් අපි මේ කා කියන අක්ෂරයට අයන්න එකතු කරනවා. එතකොට කා කියලා මේක දීර්ඝ වෙනවා. දැන් මම ඊළඟට මේ කා පවුල යටතේම තියෙන කී කියන අක්ෂරය ගන්නවා. දැන් මේ කී කියන අක්ෂරය ඇතුලේ අපිට ඇහෙන ස්වර ශබ්දය මොකක්ද? අපිට ඇහෙනවා කී කියන අක්ෂරය ඇතුලේ ඊ කියලා ස්වර ශබ්දයක්. එහෙනම් මේ කී කියන අක්ෂරය ඇතුලේ ඊ කියන ස්වර ශබ්දයක් අපිට ඇහෙනවා නම් අපි මේ කී කියන අක්ෂරය දීර්ඝ කරගන්න තවත් ඊ කියන ස්වරයක් එකතු කරගන්නවා. එතකොට මේක
කී විදියට දීර්ඝ වෙනවා. මේ ආකාරයටම කූ කියන අක්ෂරය ගත්තමත් කූ කියන අක්ෂරය ඇතුලේ අපිට ඌ කියන ස්වර ශබ්දය එනවා. එතකොට මේකෙදිත් වෙන්නේ කූ කියන අක්ෂරයට ස්වර ශබ්දයක් විදිහට එන ඌ කියන ස්වරය නැවතත් එකතු කරගන්නවා. එතකොට මේක උච්චාරණය වෙන්නේ කූ කියලා. ඊළඟට ඒ විදිහටම කේ කියන අක්ෂරය ඇතුලේ අපිට එනවා ඒ කියන ස්වර ශබ්දයක්. එහෙනම් අපි මේ කේ කියන අක්ෂරයට ඒ කියන ස්වර ශබ්ද එකතු කරලා කේ විදියට දීර්ඝ කරගන්නවා. ඊළඟට මේ කෝ ඇතුලේ ඉන්න ඕට තව ඕ ස්වරයක් එකතු වෙලා කෝ නිර්මාණය කරනවා. එකට එකපාරක් මාත් එක්ක කියවමු. කා කී කූ කේ කෝ. එහෙනම් අනිත් ව්‍යංජන අකුරුත් එක්ක තියෙන ස්වර දීර්ඝ කරන්නෙත් මෙන්න මේ විදිහටමයි. මේ නීතිය හැම එකටම පොදුයි. මේ පොදු නීතියක් ස්වර ශබ්ද පහටම තියෙනවා. ආ ඊ ඌ ඒ ඕ කියන ස්වර ශබ්ද පහට ඒ ස්වර ශබ්ද පහම එකතු කරලා තමයි අපි දීර්ඝ කරන විදිය දැන් ඉගෙන ගත්තේ. හැබැයි මෙච්චර ලේසි නැහැ ස්වර දීර්ඝ කිරීම. මේ නීතිය මෙහෙම තියෙද්දි අපිට තවත් ක්‍රමයක් තියෙනවා මේ අක්ෂර දීර්ඝ කරන. අපි දැන් දෙවෙනි කොටසින් ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ ස්වර අක්ෂර දීර්ඝ කරන තවත් ක්‍රමයක්. මේ බලන්න ආ ඊ ඌ කියන ස්වර ශබ්ද තුන එයාලගේ ස්වර ශබ්ද වලින්ම දීර්ඝ වෙලා කතාන්දර ඉවර කරනවා. නමුත් මේ ඒ කියන ස්වර ශබ්දයත් ඕ කියන ස්වර ශබ්දයත් එයාලගේ ශබ්ද වලින් දීර්ඝ වෙලා පමණක් ඉවර වෙන්නේ නැහැ. නමුත් මේ ඒ ශබ්දයත් ඕ ශබ්දයත් ඒගොල්ලන්ගෙන් විතරක් දීර්ඝ වෙලා අවසන් වෙන්නේ නැහැ. අපි දැන් ඒ කියන ස්වරය ගමු. මේ ඒ කියන ස්වරය ඒ කියන ස්වරයෙන් විතරක් දීර්ඝ වෙන්නේ නැතුව ඊ කියන ස්වරය පාවිච්චි කරනවා Tamanගේ ස්වරය දීර්ඝ කරලා පෙන්වන්න. අපි මේක පැහැදිලි කරගන්න උදාහරණ කීපයක් අරගෙන බලමු. මේ තමයි පළවෙනි උදාහරණය සෙන්සේ. අපි මේක සෙන්සෙයි කියලා උච්චාරණය කරන්නේ නැහැ. සෙන්සේ කියලා තමයි උච්චාරණය කරන්නේ. මේ සියන් ඇතුලේ ඉන්න ඒ කියන ශබ්දය තවත් ඊ ශබ්දයක් එක්ක දීර්ඝ වෙලා තමයි ඒ කියලා මේක උච්චාරණය කරන්නේ. ඊළඟ උදාහරණය තමයි තොකේ. මේ බලන්න මේ කේ කියන අකුර ඇතුලේ ඉන්නවා ඒ කියන ස්වරයක්. මේ ඒ කියන ස්වරය අපි දීර්ඝ කරන්නේ තවත් ඒ ස්වරයකින් නෙවෙයි ඊ කියන ස්වරයකින්. එතකොට අපි මේක උච්චාරණය කරන්නේ තොකේ කියලා නෙවෙයි තොකේ. කොහොමද? තොකේ. දැන් අපිට තියෙන්නේ මේ ඕ කියන ස්වරය දීර්ඝ වෙන ආකාරය බලන්න. මේ ඕ කියන ස්වරය එයාගෙන්ම නෙවෙයි දීර්ඝ වෙන්නේ ඌ කියන ස්වරය යොදාගෙන තමයි ඕ කියන ස්වරය දීර්ඝ වෙන්නේ. අපි දැන් උදාහරණ කිහිපයක් බලමු. මේ තමයි පළවෙනි උදාහරණය හික්කෝකි. මේ බලන්න මේ කෝ කියන ස්වරය ඇතුලේ ඕ කියන ස්වරය හැංගිලා තියෙනවා. මේ කොයන්නට පස්සේ ඌ කියන ස්වරය දැම්මම පස්සේ මේ කෝ ඇතුලේ තියෙන ඕ කියන ශබ්දය දීර්ඝ වෙනවා. එතකොට අපි මේ කියවන්නේ හික්කෝකි. කොහොමද? හික්කෝකි. අපි හිකෝකි කියන්නේ ගුවන් යානයට. මේ බලන්න ඊළඟ උදාහරණය කෝ එන්. එතකොට මේ කෝ කියන අකුර ඇතුලේ ඕ කියලා ස්වරයක් හැංගිලා ඉන්නවා. අපි මේ ඕ කියන ස්වරය දීර්ඝ කරන්න තමයි ඌ කියන ස්වරය යොදන්නේ. එතකොට අපි මේක උච්චාරණය කරන්නේ කෝ එන්. කොහොමද? කෝ එන්. කෝ එන් කියන්නේ උද්‍යානයට. ඉතින් හිරගන හෝඩියේ ස්වර දීර්ඝ කිරීම පිළිබඳ ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. එහෙනම් අදට අපේ පාඩම අවසන් කරනවා. ඊළඟ පාඩමෙන් ඉක්මනින්ම හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්.